ඔයා කවදා හරි දැකලා තියෙනවද? එකම කාමරයක එකම තැනක මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කතා කරත් කවුරුත් අහගෙන ඉන්නේ නැහැ. හරියට එයා එතන නැහැ වගේ. අනිත් කෙනා වචනයක්වත් කතා නොකර කාමරයට ඇතුල් වෙනකොටම හැමෝගේම අවධානය ඉබේම එයාට ලැබෙනවා. කාමරේ එනර්ජි එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේක පාලනය කරන්න පුළුවන් දෙයක්ද? ඔව්. ඒක තමයි ඔයාගේ ඕරා එක. ඩාර්ක් සයිකොලොජි වලට අනුව ඔයාගේ ඕරා එක කියන්නේ ඔයාගේ ඇතුලේ තියෙන බලය, ආත්ම ගරුත්වය ගැන ඔයා නොදැනුවත්වම ලෝකෙට බ්‍රෝඩ්කාස්ට් කරන රේඩියෝ ෆ්‍රීකවෙන්සි එකක් වගේ. අනිත් මිනිස්සුන්ගේ යටිහිත මේ ෆ්‍රීකවෙන්සි එක කියවනවා. ඔයාගේ ඕරා එක දුර්වල නම්, ඒ කියන්නේ ඔයාගේ බය, කලබලකාරී කෙනෙක් නම් මිනිස්සු ආව ඉබේම යටපත් කරනවා. හැබැයි ඔයාගේ ඕරා එක ශක්තිමත් නම්, හරියට සිංහයෙක් කැලේකට ආවම අනිත් සත්තු ඉබේම නිශ්ශබ්ද වෙනවා වගේ කන්ට්‍රෝල් වෙනවා. සිංහයා රෙස්පෙක්ට් ඉල්ලන්නේ. එයාගේ පැවැත්ම ඒක බලෙන් ලබා ගන්නවා. ඔයාටත් පුළුවන් ඒ වගේ ඕරා එකක් ගොඩනගා ගන්න. අපි අද බලමු එහෙම ඕරා එකක් ගොඩනගා ගන්න රහස් 3ක්. පළවෙනි රහස the mind. පළවෙනි රහස සහ වැදගත්ම රහස මනස විඳින්න බැරි රාමුව. ඔයාගේ ඕරා එක පටන් ගන්නවා අගේ ඇතුලේ. අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ අනිත් අයගේ වැලිඩේෂන් හොයන්න. එයාලා මං ගැන මොනවා හිතයිද? එයාලා මට hina වෙයිද? එයාලා මාව පිළිගනීද? ඔයා මේ ප්‍රශ්න අහන හැම වෙලාවකම ඔයා ඔයාගේ බලය අනිත් අයට දෙනවා. ඔයා එයාලව විනිශ්චයකාරයෝ කරනවා. ඔයාව සිරකරුවෙක් කරනවා. ශක්තිමත් ඕරා එකක් හදාගන්න නම් මේ මයින්ඩ්සෙට් එක සම්පූර්ණයෙන්ම අත්හරින්න වෙනවා. ඔයා කාමරයකට ඇතුල් වෙද්දී ඔයාගේ මනස තියෙන්න ඕන එකම එක දෙයයි. මේ කාමරේ ඉන්න කිසිම කෙනෙක්ගේ මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එයාලගේ අනුමැතිය, එයාලගේ හිනාව, එයාලගේ අවධානය, මේ කිසිම දෙයක් ඔයාට අවශ්‍ය නැහැ. ඔයා ඔයාගේ ඇතුළෙන්ම සම්පූර්ණයි. ඔයා තමයි ඔයාගේ ලෝකයේ රජු. දෙවනි රහස the eyes. දැස් සංසුන්ව සහ බලවත්. ඔයාගේ ඇස් කියන්නේ ඔයාගේ මනසේ තියෙන ජනේලය වගේ දෙයක්. ඔයාගේ ඇතුලේ තියෙන සංසුන්කම නැත්නම් කලබලය ලෝකෙට පෙන්වන්නේ ඔයාගේ ඇස් වලින්. කතා කරද්දී බිම බලන එහෙම දුවන ඇස් වලින් පේන්නේ දුර්වලකම, අනාරක්ෂිත බව සහ අවිශ්වාසය. ඒ වෙනුවට සංසුන් ස්ථාවර බැල්මක් පුරුදු කරගන්න වෙන්න බලවත් ට්‍රික් එකක්. කෙනෙක් දිහා බලද්දී එයාගේ මූණ දිහා නිකන් බලන් ඉන්නව වෙනුවට ඔයා එයාගේ ඇස් දෙක හරහා ගිහින් එයාගේ හිතේ තියෙන දේ, එයාගේ අනාරක්ෂිත බව කියනවා වගේ බලන්න. මේක තමයි look through ටෙක්නික් එක. මේ බැල්මට ඔරොත්තු දෙන්න ගොඩක් අයට බෑ. ඒ බැල්මෙන් ඔයාගේ බලය, ඔයාගේ පැවැත්ම ස්ථාවර වෙනවා. තුන්වෙනි රහස the body. ශරීරය. බලවත් ඕරා එකක කලබලකාරී ශක්තියක් නැහැ. ඇගිලි වලින් ශබ්ද කරන, කකුල් වරන, ඉක්මනට එහෙට මෙහෙට ඇබරෙන, අත් සාක්කුවේ දාගෙන ශරීරයකින් කියවෙන්නේ මම ඉන්නේ බයෙන්. මට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. මට මෙතනින් යන්න ඕනේ කියලා. පුළුවන් තරම් නිසලකම පුරුදු කරන්න. ඒ වගේම ඔයාගේ චලන ඊටමත් සෙමින් හිතාමතාම කරන්න. සතෙක්ව දඩයම් කරන කොටියෙක් කවදාවත් කලබල වෙන්නේ නැහැ. එයා එයාගේ චලන උපරිම සෙමින් බලවත් සහ මනා පාලනයකින් තමයි දඩයම කරන්නේ. කාමරයකට මීටින් එකකට ඕනෑම තැනකට ඇතුල් වෙන කලින් මේ දේ කරන්න. මේක ඔයාගේ ඕරා එක ඇක්ටිවේට් කරන විදිහක්. මුලින්ම ගැඹුරු හුස්මක් කටින් එළියට දාන්න. උරහිස් දෙක පස්සට දාලා හොඳ කෙලින් කරලා නිකට කෙලින් තියාගන්න. ඔයාගේ මනසට මතක් කරන්න මට මෙතනින් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. දෙමින් සංසුන්ව ඇතුල් වෙන්න. ඔයාගේ මනස ඔයාට පාලනය කරන්න පුළුවන්. එතකොට ඔයාගේ පැවැත්ම ඔයාට ඉබේම ලැබේවි. ඔයාගේ ඕරා එක තමයි ඔයා කතා කරන්නත් කලින් වෙන අයට දෙන හැඳින්වීම. ඔයාදී ඉඳන් මේක පුරුදු වෙන්න පටන් ගන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ජය වේවා.